ආයිබෝවන් ඔබ සෑමව අපි ආදරෙන් පිළිගන්නවා ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එක. අද අපි කතා කරන්නට යන්නේ AI සම්බන්ධයෙන්. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය. දැන් ලෝකේ මේ වන විට කෘත්‍රිම බුද්ධිය ඉතා විශාල ඉහළ මට්ටමක සිටිනවා. විවිධ ආයතන විසින් කෘත්‍රිම බුද්ධි සේවා ඉතා පුළුල් ලෙස සහ නවීන මට්ටමකින් සැපයමින් පවතිනවා. අපි දන්නවා OpenAI ඉන්නවා, ChatGPT සේවාව ලබා දෙනවා. ඒකෙන් අපිට ඕනෑම ප්‍රශ්නයක් අහන්නට පුළුවන්, ඕනෑම ගණිත ගැටලුවක් විසඳ ගන්නට පුළුවන්, ඕනෑම රිපෝට් එකක් ලියා ගන්නට පුළුවන්, ඒ වගේම ඕනෑම අදහස් ගන්නට පුළුවන්. ඉතින් මේ වගේ සේවා රැසක් ChatGPT විසින් OpenAI හරහා ලබා දෙනවා. ඒ වගේම දැන් මේ වන විට Google Bard කියලා සේවාවක් තිබෙනවා. ඒ වගේම වෙන ආයතන වලින් විවිධ AI සේවා ස්ථාපිත කර තියෙනවා. උදාහරණයක් හැටියට Elon Muskගේ X platform එකේ Grok ඉන්නවා. ඔහු ඉතා සුවිශේෂ කාර්යභාරයක් කරන්නට පුළුවන් AI සේවාවක්. Grok තුලින් අපිට පින්තූර ඇඳ ගන්නට පුළුවන්, ඕනෑම සේවාවක් සම්බන්ධයෙන් විස්තර ගන්නට පුළුවන්, රිපෝට් හදන්නට පුළුවන්. ඉතින් විවිධ කටයුතු මේ වගේ AI වලින් ලබා දෙනවා. දැන් මේ AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය ලබා දෙන විවිධ සේවා පරාසය දිනපතා පුළුල් වෙමින් තිබෙනවා. අද වන විට Meta, ඒ කියන්නේ Facebook සහ Instagram සේවාවනුත් දැන් වන විට ඉතා විශාල AI සේවාවක් ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා. එතකොට මොකක්ද මේ AI වලින් කෙරෙන ක්‍රියාවලිය? අපි මතක තියාගන්නට ඕන දෙයක් තමයි AI වලින් අපිට සේවාවක් ලබා ගත්තට අපි නිකන් ඉන්නට සුදුසු නැහැ. AI වලින් ලබා ගන්න සේවා වලට අපිනුත් යමක් අපි එකතු කර ගන්නට ඕනේ. නැත්තම් වෙන්නේ අපිට ඒ දේවල් සහ මුලින්ම කරන්නට බැරුව යනවා. ඉතින් ඒ හන්ද අපි මතක තියාගන්නට ඕනේ AI සේවා ලබා ගැනීමේදී අපේ යම්කිසි දායකත්වයක් තුලින් තමයි මේ AI සේවා අපි භාවිතා කරන්නට අවශ්‍ය. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ඒක වැදගත්. මොකද මේ AI සේවා තුලින් අධ්‍යාපන කටයුතු වලදී AI මගින් ලබා ගන්නට පුළුවන් විවිධ සේවා. නමුත් එතෙන්දී ඒ දරුවාට එහෙම නැත්නම් ඒ තරුණ පරපුරට ඒයින් ඉදිරියට යෑමක් තිබෙන්නේ නැහැ. ඒ නිසා AI භාවිතා කිරීමේදී සුසංයෝගයක් සිදුවිය යුතුයි. AI ගෙන් ලබා ගන්නා සේවා වලට පෙත් යමක් එකතු කර තමයි අපි නිසි පරිදි ඒයින් ප්‍රයෝජනයක් ගන්නට අවශ්‍යයි. ඉතින් AI කියන්නේ අද ලෝකේ අපත් සමග සිටින ඉතාම දියුණු තාක්ෂණයක්. එයින් අපි පස්සට යන්න බෑ. නමුත් අපි එය සමග කොහොමද අපේ දේවල් හරියට කළමනාකරණය කරගන්න ඉදිරියට යන්න කියන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඉතින් සුපුරුදු පරිදි ඊළඟ සතියේත් ඔබත් සමග එක්වී යම්කිසි දෙයක් වැදගත් හරයක් ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වෙනකන් ව්‍යාපාර.lk සමග සම්බන්ධ වෙන්න ආයිබෝවන්.